අහලා තියෙනවද මොරෝක මෙඩිටෝ කියලා බීම එකක්? මම හිතන්නේ ගොඩක් අය අහලා නැහැ. දැන් ලංකාවේ මේ වෙද්දි මම හිතන්නේ මොරෝක මෙඩිටෝ කියලා ඒ බීම જાතිය තියෙනවා කියලා. ඒක ප්‍රසිද්ධ වුණේ ඒ දවස්වල ගෙදරක කාට හරි බඩේ කැක්කුමක් එහෙම හැදුනොත් ගෙදර මිනිස්සු ගිහිල්ලා කඩෙන් මොරෝක මෙඩිටෝ කියලා මේ බීම જાතියක් ගෙනත් දෙනවා. ඒක හරියට මේ ඉඟුරු රසයි. හරිද? එතකොට මිනිස්සෙක්ට බඩේ අමාරුවක් හැදිච්ච ගම මිනිස්සු පුරුදු වුණා මේ මොරෝක මෙඩිටෝ කියන බීම જાතිය බොන්න. ඒත් එක්කම මාකට් එකට ආවා ජින්ජර් බියවා මේ වෙද්දි ජින්ජර් බිය කියන එක නම් දන්නවා. හරිද? EGB. හරිද? අපේ වචනින් කිව්වොත් EGB. හරිද? එතකොට මේ මාකට් එකේ මේ බීම වර්ග දෙකම පොරකන්නේ බඩේ කැක්කුමක් හැදුනොත් මේ බීම වර්ග දෙකම හොඳයි කියලා පෙන්වන්න. හැබැයි මොරෝක මෙඩිටෝ කිසිම වෙනසක් කරන්නේ නැතුව එයාලා දිගටම ප්‍රොමෝට් කරා බඩේ කැක්කුමට හොඳ මොරෝක මෙඩිටෝ කියලා. හැබැයි EGB මොකද කරේ? බඩේ කැක්කුමක් තියෙන මිනිස්සු විතරක් EGB බොන්න ඕනේ නෑනේ. හරිද? ඒ නිසා EGB එකෙන් hashtag එකක් හැදුවා. EGB නැතුව කෑම එපා කියලා. මේ වීඩියෝ එහෙම දැකලා ඇති ඇඩ්වර්ටයිස්මන්ට් වල එහෙම දැකලා ඇති EGB නැතුව කෑම එපා. එතකොට මිනිසුන්ට බඩේ කැක්කුමට වගේම අපි ඔය කොත්තුවක් රයිස් එකක් කන ගම EGB බොණ්ඩක් කියන අයිඩියා එක EGB එකෙන් මිනිසුන්ට දුන්නා. හරිද? එතකොට මොරෝක මෙඩිටෝ එක තිබ්බේ බඩේ කැක්කුමට විතරයි. හැබැයි EGB එක බඩේ කැක්කුමට වගේම කෑම කන ගමන් බොන්නත් පුළුවන් කියලා පොඩි අයිඩියා එකක් මිනිසුන් ගොනුවට දැම්මා. එතකොට EGB එක ඇතුලේ පුතේ සාන්ට්‍රණේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අර තියෙන ඉඟුරු රහම ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාලා පොඩ්ඩක් වෙනස් විදිහකට හිතන්න පටන් ගත්තා. දැන් තේරුණාද? වෙනස් විදිහකට හිතපු නිසා අදටත් EGB කියන බ්‍රෑන්ඩ් එක මාකට් එක තුල තියෙනවා, මිනිස්සු බොනවා. හැබැයි මොරෝක මෙඩිටෝ කවදාවත් වෙනස් වෙන්න ගියේ නෑ. එයාලා හැමදාම බඩේ කැක්කුමට මොරෝක මෙඩිටෝ හොඳයි කී හිටියා. දැන් මං හිතන්නේ අද මාකට් එකේ මොරෝක මෙඩිටෝ එක බෝතලයක්වත් නෑ. ඉතින් ඔයාගේ ජීවිතේ උනත් වෙනසක් කරොත්, වෙනස් විදිහට හිතන්න පටන් ගත්තොත් ඔයා දන්නේ නැති වට මාර තැනක් ඔයාගේ ජීවිතේට හම්බෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් පුතේ.